තෙරුවන් සරණයි සියලුම දෙනාට උතුම් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ පීඨ ආශිර්වාදයත් උතුම් වළුත් නුවර දැඩිමුණ දිවි රාජ උත්තමයන්න් වහන්සේගේ පීඨ ආශිර්වාදයත් සියලුම දරුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දරුවන්ගේ වරම් මාලාවන් වලට පිහිටට සිටින ඥාති දේවතාවුන් වහන්සේලාට උතුම් දැඩිමුණ දෙවියන්ගේ පීඨ ආශිර්වාදය ලැබිලා ඒ දරුවන්ගේ සියලුම බල ශක්තියින් අවදි වේවා කියලා පළමුව දෙවනුව ප්‍රාර්ථනා කරනවා. දරුවනේ මේ අද දිනේදී මේ පෙන්눔 කරන වීඩියෝ එක මගින් පෙන්වන්නේ අපි වරම් දරුවන්ට වගේම ප්‍රශ්න කාර්යදර තියෙන දරුවන්ට තමන්ගේ භූමි සීමාවල් වල යම්කිසි විදිහකට උතුම් දෙවිමුණ දිවි රාජුත්තමයන් වහන්සේ උදෙසා ඒ ස්ථාන භූමිය අපි කිරිමංගල්‍යයක් කරනවා. කිරිමංගල්‍යයක් පවත්වනවා. ඒ කිරිමංගල්‍යය පවත්වන අයුරු තමයි මේ පෙන්눔 කරන්නේ. ඉතින් මේ කිරිමංගල්‍යය සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතයි වරම් දරුවෙකුට පමණයිද මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. නෑ සාමාන්‍යයෙන් අපි ගෙදර තමන් හරි හම්බ කරන මිල මුදල්, එතකොට රට රාජ්‍යයක ඉඳන් එවන මිල මුදල්, තමන්ගේ නිවාස භූමියක් අඩපණ වෙලා තියෙනවා ඒ නිවාස භූමිය ඉතුරු වැඩ කටයුතු ටික කරගන්න බැරුව ඉන්නවනම් අන්න ඒ වගේ නොයෙකුත් කරදර පීඩාවල් වලට උතුම් දැඩිමුණ දිවි රාජුත්තමයන්න් වහන්සේ ඉදිරියේ කිරිමංගල්‍යයක් අපිට පවත්වන්න පුළුවන්. ඒකට යම්කිසි ආකාරයෙන් කිරි විතරක් නෙමෙයි ඒකට ගෙවල් භූමියෙන් ගන්න අවශ්‍ය කරන බඩු බාහිර ආදී අවශ්‍ය කරන දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් මේ පෙන්වන්නේ වරම් දරුවෙක්ගේ වරම් බල ශක්තිකරණය සහ යම්කිසි දරුවෙක්ගේ ගෙදර භූමියක තියෙන ප්‍රශ්න කරදර ඉවත් කර ගැනීම සඳහා මේ කිරිමංගල්‍යය පවත්වන්නේ. ඉතින් මේ කිරිමංගල්‍යය පවත්වනකොට අපි නිරන්තරයෙන්ම මේ පවත්වන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ස්ථාන භූමියට ගිහිල්ලා බුදුන් ඇඳලා එතකොට දැඩිමුණ දෙවියන්ගේ අවසරය අරගෙන ඇතුවයි මේ කිරිමංගල්‍යය පවත්වන්නේ. මේ කිරිමංගල්‍යය පවත්වනකොට තමන් නිරන්තරයෙන්ම පිරිත් සත්‍යයනා කළා. ඒ පිරිත්වල බල මහිමේ ආශිර්වාදයක් කරගෙන දැඩිමුණ දිවි රාජුත්තමයන්න් වහන්සේගේ සූනියන් දිවි රාජුත්තමයන්න් වහන්සේගෙත් වෙසමුණි දිවි රාජුත්තමයන්න් වහන්සේගෙත් ඒ වගේම පූර්වක කියන යක්ෂ සේනාධිපතිවරුන්ගේ පිහිට ආශිර්වාදයක් ලැබිලා මේ කිරිමංගල්‍යය හරියාකාරව තමන්ට යහපතක් ඉෂ්ට සිද්ධ කර දෙන්න මේ කිරි ඉතිරෙන්නාසේ තමන්ගේ භූමිය වල තියෙනා වූ සියලු අඳුර කසා දුර හැර ආලෝකය ලබා දෙන්න වරම් මාලාවන් වලට සිටින ඥාති දේවතාවුන් වහන්සේලා හිර බන්ධන වල සිටිනා ඒ වගේම යම්කිසි ආකාරයෙන් ඇදුරු සීමාවක් විසින් යම්කිසි දෙවොල් භූමියක වැඩ කටයුතු කරගෙන යනවා නම් හිරයකට ලක් වෙලා ඒ සියලු හිර කැපිලා තමන්ට යහපත ඉෂ්ට සිද්ධ කර දෙන්න කියලා වියර වෙලා මේ කිරිමංගල්‍යය කරන්නේ පුතේ. තවත් නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් වැඩ කටයුතු සඳහා මේ කිරිමංගල්‍යය කරන්න පුළුවන්. ඉතින් මේ කිරිමංගල්‍යය කරන එකෙන් තමන්ට නිරන්තරයෙන්ම තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාගේ බල ශක්තිය වැඩි වෙනවා. ඥාති දේවතාවුන් වහන්සේලාට ඉදිරියට තව එක් කොටසක් යාමට හැකියාව තියෙනවා. මොකද මේ පෙන්වන්නේ කිරිමංගල්‍යය කළා අලුත් නුවර දැඩිමුණ දිවි රාජුත්තමයන්න් වහන්සේගේ ඒ ස්ථාන භූමියේ ගාල නහවන ලක්වීමක් ඒ කියන්නේ අභිෂේකයක්සේ සලකා මේ දැඩිමුණ දේවතාවුන් වහන්සේට උපහාරයක්සේ සලකා දැඩිමුණ දේවතාවුන් වහන්සේ පිහිට ආශිර්වාදය ලබා ගන්නට මේ කිරිගල්ල නාවන්න මේ සත්‍ය කරගෙන